thumbnail එකේ දැක්කා වගේ අද මම කන්න යන්නේ කොරියන් රාමෙන් එකක්. මේක කොරියන් රාමෙන් එකේ ස්පයිසි ලෙවල් එක 3 කියන රාමෙන් එක කොරියන් රාමෙන් එක. ඉතින් මේක ගොඩක් සැරයි කියලා තමයි කට්ටිය කියලා තියෙන්නේ. මම කල්ලුත් මේ වගේ රාමෙන් එකක් try කරලා දාලා තියෙනවා වීඩියෝ එකක්. ඉතින් මේක ඊට වඩා ගොඩක් සැර එකක්. ස්පයිසි ලෙවල් එක 3. ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ මේ තියෙන්නේ ස්පයිසි ලෙවල් එක 3. මේක ගොඩක් සැර නූඩල්ස් එකක්. ඉතින් අපි බලමු මේක කොච්චර සැර තියෙනවද කියලා, මේක කන්න පුළුවන්ද කියලා. මම දැන් මේක කඩලා පෙන්නනවා මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට අපිට ඕපන් කරගත්තාම පොඩි බෝල් එකක් ගමු මේක දාගන්න මේවා ටික. මේ විදිහට අපිට නූඩල්ස් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පැකට් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ මං හිතන්නේ මොනවා හරි එළවලු වර්ග මොනවා හරි මේ විදිහට. ඊට පස්සේ මෙතන තව රතු පාට පැකට් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ මං හිතන්නේ සෝස් එක ස්පයිසි. මේකේ තමයි සැර මේව වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉතින් මේ විදිහට තමයි මේ නූඩල්ස් එකයි මේකේ සෝස් එකයි තියෙන්නේ. අපි මේක හදලා කොහොමද බලමු සැර රහ කොහොමද කියලා. අපි එනම් කාලා බලමු මේක හදලා. මේ විදිහට තමයි නූඩල්ස් එක තඹගෙන ආවේ. ඉතින් අපි මේ පැකට් දෙක මේකට දැන් මික්ස් කරගමු. මේක තමයි මේකේ මං හිතන්නේ මිරිස් ඇට තියෙන්නේ. මිරිස් ඇට පැකට් එක මික්ස් කරගමු හොඳට. අපි මිරිස් ඇට පැකට් ටික මේකට දාගමු. ඊට පස්සේ මේ රතු පාට පැකට් එකේ තියෙන්නේ සෝස් එක. අපි සෝස් එකත් මේකට දාගමු දැන්. මේ විදිහට සෝස් එකත් මේකට එකතු කරගමු. මේ විදිහට සෝස් එක මේකට දාගන්නවා මෙහෙම. මම හිතන්නේ මේකෙන් තමයි සැර එන්නේ. පොද සැරක් එනවා. ඇත්තටම සැර සුවඳක් එන්නේ. හොඳට සෝස් එක මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට තමයි අපි කලවම් කරන්න ඕනේ මේක හොඳට. මේ ඇත්තටම මාර සැරක් එනවා දැන් මේකේ. අපි කාලා බලමු ඉතින් මේක කොහොමද සැර කියලා. හොඳට මිරිස් ඇට ටිකත් එක්ක හොඳට කලවම් වෙන්න ඕනේ. මේ විදිහට හොඳට කලවම් වෙන්න ඕනේ මේ විදිහට. හොඳට කලවම් කරගන්න ඕනේ මේ විදිහට. හරි. මේ විදිහට හොඳට මේක සෝස් එකත් එක්ක ලස්සනට හොඳට කලවම් කරගන්න ඕනේ මේ විදිහට. හරි අපි බලමු කොහොමද මේ බුල්ඩක් ෆයර් ලෙවල් 3 කොරියන් රාමෙන් එකේ සැර කියලා. ඉතින් අපි කාලා බලමු මේක කොහොමද කියලා. ලොකු සැරක් නැහැ ඇත්තටම කියනවා නම්. ඇත්තටම සැරයි.
සෝල්ට් කරපන්. අතර මේ ගොඩක් සරයි.